දමිත් එන්න අවුලක් නැහැ එන්නේ. මිස් තානා අපි ඉතුරු ටික හවසට කරමු. දමිත් ඔබ හැම වෙලේම ෆ්‍රෙෂ් කොන්ෆිඩන්ට් වගේම රේඩියන්ට් විදියට අපිට දකින්න ලැබෙනවා. මේ කොන්ෆිඩන්ස් එකේ රහස මොකක්ද? මට හිතෙන්නේ කොන්ෆිඩන්ට් කියන්නේ පිටින් පේන දෙයට වඩා ඇතුළතින් දැනෙන හැඟීමයි. අද ගොඩාක් තරුණ ගෑනු ළමයි ඔයාව ෆලෝ කරනවා. එයාලට ඔයාට කියන්න දෙයක් තියනවද? ලස්සන කියන්නේ අනිත් අය කියන දෙයක් නෙවෙයි. තමන්ට තමන් ගැන දැනෙන හැඟීම. තමන් විශ්වාස කරන්න. තමන් ආදරයෙන් බලාගන්න. කෙල්ල වැඩ යල්ලගෙන නේද? අත දුන්නේ දමිත්නේ බොස්. වරදින විදියක් නෑ. ඉතින් ඒකනේ. ඇයි තමුසට කෙල්ලෙක් නැත්තේ? මට කෙල්ලෝ ප්‍රයලා තියෙන්නේ සර්. මුන් ඔක්කොම එකයි. සර්නේම් වලින් විතරයිනේ වෙනස්. ෂා. තමුසේ මාර පොරන්නේ. මං හිතන්නේ තමුසට මෙච්චර එක්ස්පීරියන්ස් තියෙනවා කියලා. ඔය බොරු බොස්. නරිත් මිදි තිත්තයි කිව්වලුනේ. එහෙනම් මම යනවා. නදි. විශ්නා වැඩේ වුණාන් පස්සේ මගේ රූම් එකට එන්න කියලා. හරි බොස් මං කියන්නේ. දිස්නා. දැන් ඉතින් අය බය වෙන්න දෙයක් නැහැ. දිස්නා පර්මනන්ට් ප්‍රසන්ටර් වෙනවා. අපි බ්‍රේක් එකකට යමු. එහෙනම් ඔයා වයි ඔගේ ග්ලෝ එකයි දෙකම රිෆ්‍රෙෂ් කරගන්න. Get ready with Lux. Come Disna. Come. Congratulations. ඔයා වැඩේ හොඳටම කරා. Thank you so much boss. sit. මං කිව්වේද? ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. මේ විදිහට ගියොත් ඔයාට හොඳ නිලියක් වෙන්නත් ප්‍රසන්ට කෙනෙක් වෙන්නත් දෙකම පුළුවන්. අනේ ඇත්තටම බොස් ඉතින් මටත් වඩා මගේ අම්මගේ හීනනේ මාව නිලියක් කරන එක. ඔයාගේ අම්මා කොහෙද ඉන්නේ? අම්මා ගමේ ඉන්නේ බොස්. මම මෙහි කොළඹ නැවතිලා ඉන්නේ. මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ගත්තාන් පස්සේ ඔයාට දිගටම වැඩ දෙන්න වෙනවා. ඒක නිසා මං කොළඹින් තනකුයි ට්‍රාන්ස්පෝර්ට් එකකුයි අරේන්ජ් කරලා දෙන්න. අනේ පා බොස්. මට එච්චර දේවල් ලොකු වැඩි. මට මං ගැන බලා ගන්න පුළුවන් බොස්. අනික ඉතින් මං තාම පොඩිනේ. දිස්නා පොඩි අය තමයි ලොකු වෙන්නේ. මේ ලෝකේ කවුරු ලොකු වෙලාවේ නැහැනේ. ටික ටික තමයි ලොකු වෙන්නේ. අනික මං හැමදාම කියනවා වගේ මේ හැමදේම තියෙන්නේ ඔයාගේ අතේ. අන්න ඒකනේ බොස්. ඔය හැමදාම කියනවා වගේ මගේ අතේ තියෙන දේ මට තේරෙන්නේ නැති හැටියක් බලන්නකෝ. දිස්නා පොඩි එකක් වගේ හැසිරෙන්න එපා. ඉතින් ඒකනේ බොස් මං කලින් කිව්වේ. මං පොඩි කියලා. මට තාම අවුරුදු 20යි ඉතින්. කිසිම දෙයක් තේරෙන්නේ නැති වයසක තමයි ඉන්නේ කියලා අපේ අම්මත් මට හැම වෙලේම කියනවා. පොඩියට හැමදාම ඉන්නේ නැහැ. ලොකු වෙනවා. ඒ වගේම තමයි වැඩ ලොකු වුණොත් අත ලොකු ගමනක් තියෙනවා. මේ පාර මේ පෑන ගන්න විදිය ගොඩාක් දේවල් තීරණය කරાવી.
මේ මිනිහට තියෙන මේ සයිකෝ ප්‍රශ්නේ නම් මට විසඳන්න පුළුවන් වෙන එක නෙමෙයි. මන් දැන් මොකක්ද අප්පා කරන්නේ? උනත් අර